මේ මට පාටියට යන තියෙන නිසා තෙලක තියන්න තමතුණා. ටග දෙන්න. මගේ ඇස් එක දිහා පොඩ්ඩක් බලන්න. මට හොඳට පේනවා. ඔයා තිලකේ තියලායි තියෙන්නේ. දැන් එනං හරිනේ. යමු. අනේ නෑ මට වෙන දෙයක් අමතකුනේ. මට අගල වගේ නෑ අපේ කමිටු ගිහින් එන්න. මොනවා ලෑස්ති වෙන්නද? යමු. අතන කට්ටිය ඇවිල්ලා ඇති දැන් මේ වෙනකොට පල්ලෙහාට පාටියකට. අපි විතර ඇවිල්ලා යමු. මං කොහොමද මේ ඉස්සරහට යන්නේ? මගෙන් දාන්නේ. එහෙනම් මොන එකටද දොර වහගෙන තු කාමරේට ආවේ? මේ අහන්න ඇතුළට ආවේ වානේ. ඒ නිසා අම්මලකට ඔයාම යන්න. මං කියනවා ඔයා අම්මලකට ගිහින් සමාව ගන්න. ඔයා ගියට පස්සේ මං එන්නම්. හරිනේ? ඔයා යාළඟට ගිහින් සමාව ගත්තට පස්සේ මං එන්නම්. ඕකේ බයි. මේ මමත් නෙමෙයි ඔයත් නෙමෙයි අපි දෙන්නම යමු. ඇයි මොකද? ඔයාලා දෙන්න මගේ කාමරේ ළඟ කරකින්නේ. මොනවද කියන්න තියෙන්නේ? අම්මේ මේ අපි දෙන්න කතා කර හිටියේ මොනවද කතා කරන්නේ? කාමරය ඇතුලේ අපි දෙන්න කතා කර හිටියේ. ඇති හොඳටම ඇති. ඔයාලා මට මුකුත්ම කියන්න ඕනේ නැහැ. අලුත බැඳ ජෝඩුවක් නේ. කාමරේ ඉතින් ඕන තරම් අයියෙන් කතා කරන්න පුළුවන්. සෝරි. මම ආයි තට්ටු කළා තමයි එන්නේ. එකපාරටම පරණ පුරුදු අතාරින්න බෑනේ. මට හිතුණ ගමන් ඉතින් මම මෙයාගේ කාමරේට එනවනේ. ඒකයි. දැන් ඉතින් මට හොඳට මතක තියාගන්න වෙනවා. මොකද ඉතින් පුතත් එක්ක නෝනත් ඉන්නවනේ. sorry. අනිත් දවසේ නම් තට්ටු කරලාමයි එන්නේ. I am really sorry. එපා. ඔයා තට්ටු කළෙන්න ඕනේ නැහැ. අම්මේ මට මේ හදිසියම පොඩි වැඩක් මතක් වුණා. මං ගිහින් එන්නම්. යන්නම්. කොහෙද ඔයා යන්නේ? මම පුතේ අද මට හරිම සතුටුයි. ඔය දෙන්න ගොඩාක් සතුටින් ඉන්නවට. දන්නවද? කසාදිකදී වැඩිම වැදගත් ඉන්නේ මොකද්ද කියලා? ඔය දෙන්න මුළු ජීවිතේම සතුටින් ගෙවන්න ඕනි කියන එකයි. කසාදිකදී දෙන්නෙක් එකතු වුණා කියලා වැදගත් වෙන්නේ නැහැ. වැදගත් වෙන්නේ ඉතින් සතුටින් ඉන්න එක. අනේ ඉතින් මම මේ දේවල් ඔයාලට මොකට කියනවද මන්ද? ඔයාගේ අම්මා ඉතින් මේ දේවල් ඔයාලට තේරුම් කරලා ඇතිනේ. අම්මා කෙනෙකුට විතරයි කියන්න පුළුවන් පෞල් ජීවිතය ගත කරන්නේ කොහොමද කියලා. මොකද අම්මා කෙනෙක් වෙන්න ඉතින් ලේසියෙන් බෑ. ඒක නෙවෙයි ශිවන්‍ය. ඔයා කවදාවත් ඔයාගේ අම්මා තාත්තා ගැන මට කියලා නැහැනේ. ඉතින් ඔයාගේ පවුලේ විස්තර මට කියන්නකෝ.